හරි මේ දැන් අපි ඇටොමික් ඇන්ඩ් නියුක්ලියර් ෆිසික්ස් එකේ කුප්පිය කරන්න යන්නේ. එතකොට මේක රෙකෝඩින් එකක් කරලා දාන්න. දැන් එක එක කට්ටියට එක එක විදිහට ටයිම් ටේබල්ස් ගිහිල්ලා දෙන හින්දා මේ එක වෙලාවක කරගන්න බෑ. වගේම මේ රෙකෝඩින් එකක් දැම්මම කරගන්න ලේසි හින්දා මේකේ තියරි ටික උඩින් උඩින් කරගෙන ගිහිල්ලා අපි ටියුටෝරියල්ස් 4 කරගෙන යන්. දැන් පළවෙනියට පටන් ගන්නේ තොම්සන්ස් එක්ස්පෙරිමන්ට් එකෙන්. තොම්සන්ගේ එක්ස්පෙරිමන්ට් එකේ මතක තියාගන්න ඕනේ කරුණු මෙච්චරක් තියෙනවා. ඒ කියන්නේ මේ ටික අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. තව මේකෙදි ඇයි හරි මේකෙදි මේ එක එක දැන් මම කරගෙන යන්නම්. දැන් මේකෙදි වෙන්නේ මෙන්න මේක තමයි කැතෝඩ් එක. මේක තමයි ඇනෝඩ් එක. එතකොට මේකෙදි ඇනෝඩ් එකේ විශේෂ මේ ඇනෝඩ් එක විශේෂ විදිහට හදපු එකක්. මේක ඇනෝඩ් එක තියෙන්නේ මෙන්න මෙහෙම. කියන්නේ මේක ගොඩක් ලොකු සිදුරක් තමයි මේ ඇනෝඩ් එකේ මැද තියෙන්නේ. එතකොට එහෙම ගොඩක් ලොකුත් නෑ. සාමාන්‍ය සිදුරක් තියෙන ඇනෝඩ් එකක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ අර පැත්තෙන් ඇදිලා එන ඉලෙක්ට්‍රෝන්ස් මෙන්න මේ ඇනෝඩ් එකේ සිදුර හරහා ගිහිල්ලා මෙන්න මේකේ වදිනවා. මෙන්න මේක ඇතුලේ මෙන්න මේ ග්ලාස් ටියුබ් එක, ඒ කියන්නේ කැතෝඩ් රේ ටියුබ් එක මේක රේචනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ වැකියුම් කරලා තියෙන්නේ. එතකොට මෙතන ඇනෝඩ් එකෙන් ඇදිලා ගිහිල්ලා මෙන්න මේ හරියේ වදිනවා ඉලෙක්ට්‍රෝන්ස්. එතකොට මේකෙදි පළවෙනියට කියලා තියෙනවා ෆ්ලූරසෙන්ස් ටෙස්ට් එක. එතකොට මේක කියන්නේ තොම්සන් මෙන්න මේ කැතෝඩ් රේ ටියුබ් එක ඇතුළ කෝට් කරනවා සිංක් සල්ෆයිඩ් වලින්. එතකොට කැතෝඩ් එක වැදුනට පස්සේ ඒකෙන් අර දීප්තිමත් කහ කොළ පාට ආලෝකයක් නිකුත් වෙනවා. එතකොට ඒකෙන් තමයි එයා දැනගත්තේ හරි මොනවා හරි ඇවිල්ලා මේකේ වදිනවා. ඒක හින්දා තමයි මේක කොළ පාටින් ආලෝකමත් වෙන්නේ කියලා. ඒතර ෆ්ලූරසෙන්ස් ටෙස්ට් එකේ එයා කරන්නේ ඇතුළ සිංක් සල්ෆයිඩ් වලින් කෝට් කරන එක. එතකොට charge plates. එතකොට මේකෙදි කරන්නේ මෙයා මෙන්න මෙතන දෙපැත්තෙන් මෙන්න මෙහෙම යකඩ තහඩු දෙකක් තියලා මෙන්න මේ දෙකට දීලා තියෙනවා විභවාන්තරයක්. එතකොට හිතමු මේක ධන කියලා. මේක ඍණ කියලා හිතමු. එතකොට ඉලෙක්ට්‍රෝනයක් මේකෙන් කැතෝඩ්ඩෙන් පිට වෙන ඉලෙක්ට්‍රෝනනේ. එතකොට ඉලෙක්ට්‍රෝනයක් මත ඉලෙක්ට්‍රෝන ආරෝපණය වෙන්නේ ධන පැත්තටනේ. එතකොට හිතන්න ඉලෙක්ට්‍රෝනයක් මෙතනින් නිකුත් වෙලා මෙහෙට යද්දි මෙන්න මේක අතර තියෙන විභව අන්තරය හින්දා ඉලෙක්ට්‍රෝනයේ පතේ ටික ටික මෙන්න මෙහෙම වෙනවා. එතකොට මේ මෙච්චර නම් කර්ව් වෙන්නේ නැහැ. එතකොට මෙහෙම උඩට මෙයාගේ පතේ වෙනස් වෙනවා. ඒකෙන් තමයි එයා කන්ක්ලූඩ් කරේ හරි මෙයා මෙතනින් එන පාටිකල් එක ධන පැත්තට ආරෝපණය වෙනවා කියන්නේ පාටිකල් එක ඍණව ආරෝපණයක්. ඒ කියන්නේ පාටිකල් එකට ඍණව ආරෝපණයක් තිබ්බොත් නේ මෙයා ධන ආරෝපණය මේ ධන ආරෝපණ තියෙන පැත්තට ඇදෙන්නේ. මොකද මේ ඇට්‍රැක්ට් වෙන්නේ විරුද්ධ ලකුණු තියෙන ඇටම්ස් මොනවද ඒකට කියන්නේ විරුද්ධව ආරෝපිත දේවල් තමයි ඇට්‍රැක්ට් වෙන්නේ. එතකොට ඒක හින්දා මෙහෙම charge plate තියලා මෙතෙන්ට ධන මෙතෙන්ට ඍණ දුන්නොත් එයාට තේරෙනවා එන කැතෝඩ් මේකෙන් එන කැතෝඩ් රේස් ධන තහඩුව පැත්තට ඇදිලා යනවා කියලා. එතකොට ඒකෙන් එයා කන්ක්ලූඩ් කරා හරි එහෙනම් ධන පැත්තට ඇදිලා යනවා කියන්නේ මේකෙන් එන පාටිකල්ස් අනිවාර්යෙන් ඍණව ආරෝපිතයි කියලා. එතකොට ඒකෙන් එයා කන්ක්ලූඩ් කරේ ඒක. එතකොට ඊට පස්සේ එයා කරේ මැග්නටික් ටෙස්ට් එක. මැග්නටික් ටෙස්ට් එකේදී එයා කරේ මේකට දුන්නා මෙයා ලම්බකව ඔයාලා දන්නවා ලම්බකව ඒ කියන්නේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රය මෙහෙට යනවා නම් මෙහි ඉඳන් එන ආරෝපණයකට තමයි බලයක් ඇති වෙන්නේ. මොකද දෙන්නම එකම පැත්ත එක සමාන්තර වැඩ කරොත් බලයක් ඇති වෙන්නේ නැහැ. එතකොට එයා ඒකින්ද මේකෙන් ඇතුළට හරි මේකෙන් එළියට හරි චුම්බක ක්ෂේත්‍රයක් දුන්නා. ඒකට දුන්නාට පස්සේ ආයෙත් අර විදිහටම මොනවද දැන් මේක තාමත් මෙයා ඇතුලේ මේ ෆ්ලූරසෙන්ට් මේ මැටීරියල් එකකින් මොන හරි කෝට් කරලා තියෙන්නේ. ඒතකොට මෙයා මේකට චුම්බක ක්ෂේත්‍රයක් දුන්නාට පස්සේ චුම්බක ක්ෂේත්‍රයක් දීලා ආරෝපණය යවුවට පස්සේ එයාට ඒත් වෙනවා එයාගේ උඩින් බැලුවොත් එහෙම එයාගේ පතේ මෙන්න එහෙම ටික ටික මේ කියන්නේ
වක්‍ර. ඒ කියන්නේ හරියට බැලුවොත් රවුමක් මේ වෘත චලිතයක මේ නියැලෙනවා කියලා මෙයාට තේරුණා. ඒ කියන්නේ ටික ටික මෙයාගේ පාත් එක ටික ටික වක්‍ර වෙලා. එතකොට මේ චුම්බක ක්ෂේත්‍රයකින් බල ඇති කරන්නේ මූවිං චාර්ජ් පාටිකල්ස් මත විතරයි. ඒ කියන්නේ ගමන් කරන ආරෝපිත අංශ වල. එතකොට එයා ඒකෙන් කන්ක්ලූඩ් කරේ මෙයාට මේ කියන්නේ එයා ඒකෙන් කන්ක්ලූඩ් කරේ මේවා හරියටම මූවිං චාර්ජ් පාටිකල්ස් වගේ වැඩ කරනවා කියන එක. එතකොට මේකෙදී මතක තියාගන්න මෙයා මේ චුම්බක ක්ෂේත්‍රය අපි දෙන්න ඕනේ එක්ක මේක තුලට නැත්නම් මේකෙන් පිටට. හරිද? මේ ඒතකොට මෙහෙම චුම්බක ක්ෂේත්‍රයක් දුන්නා කියලා මේකේ මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. ඒක හින්දා මේකෙදි දෙන්න ඕනේ ඇතුළට හෝ පිටට. එතකොට මැග්නටික් ටෙස්ට් එකෙන් එයා කන්ක්ලූඩ් කරගත්තේ ඒ ටික. ඊට පස්සේ ෂැඩෝ ෆෝමේෂන් ටෙස්ට්. ෂැඩෝ ෆෝමේෂන් ටෙස්ට් එක එයා කරේ මෙහෙම. මෙයා මේක ඇතුලෙන් තිබ්බා මෙන්න මේ විදිහේ හිතමු මෙයාට මේක හැඩේ බලා ගන්න ඕන හින්දා තමයි මෙහෙම වඩාත් ස්පෙસિෆික් ෂේප් එකක් තියලා තියෙන්නේ. මෙන්න මෙහෙම කුරුසයක් මේක තියලා තියෙන්නේ මේ අතර නෙමෙයි. මේක මෙයා තියලා තියෙන්නේ මෙන්න මේ අතර. කියන්නේ මෙහෙම නෙමෙයි තියලා තියෙන්නේ මෙන්න මේ අතර තියලා තියෙන්නේ. එතකොට කැතෝඩ් රේ පාටිකල්ස් මේ පැත්තෙන් ඇදිලා එද්දි දැන් හිතන්න මෙන්න මෙහෙම දෙයක් තිබ්බොත් එහෙම මම පිටිපස්සේ නම් මේකට ලයිට් එකක් කියන්න බෑ. හරි අපි කියමුකෝ මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන යද්දි ගානට මේ ටික බ්ලොක් වුණොත් එහෙම දැන් ඉලෙක්ට්‍රෝන වැඩිලා ගානට මෙන්න මේ ටික බ්ලොක් වෙනවනේ. එතකොට මේ ටික බ්ලොක් වුණොත් එහෙම පිටිපස්සෙන් මෙයාගේ ෂැඩෝ එකක් හැදෙන්න ඕන නේද? ඒ කියන්නේ හරියට බැලුවොත් මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා මේක වැඩිලා මෙන්න මෙයාගේ හැඩේ ෂැඩෝ එකක් මේ පැත්තේ හැදෙන්න ඕන නේද? ඒ කියන්නේ ඔව් මෙයාගේ ෂැඩෝ එකක් මේ පැත්තේ හැදෙන්න ඕන. එතකොට ඔයාලා දන්නවා මේ ආලෝකයට තියෙනවා ප්‍රොපර්ටි එකක් ඒකට සිංහලෙන් නම් කියන්නේ විවර්තනය. ඒ කියන්නේ යම්කිසි වස්තුවක් හමුවේ නැවී ගමන් කිරීම තමයි විවර්තනය කියන්නේ. එතකොට ඒකට ඩිෆ්ලෙක්ෂන් කියලා කියන්න පුළුවන්ද දන්නේ නැහැ. කොහොම හරි. එතකොට මෙයාට මේකෙන් කැතෝඩ් රේස් යවුවට පස්සේ මෙයාට ෂාප් ෂැඩෝ එකක් මෙන්න මෙයාගේ ෂාප් ෂැඩෝ එකක් මේ පැත්තේ මේ මැවුණා. එතකොට ඒකෙන් එයා තීරණය කරා හරි ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ සරල රේඛාවක් ඔස්සේ. ඒ කියන්නේ electrons travel in a linear path. ඊට පස්සේ එයා ඒකෙන් කන්ක්ලූඩ් කරපු තව දෙයක් තමයි මේවා මේ ලයිට් වේව්ස් වගේ හැසිරෙන්නේ නැහැ කියන්නේ. මොකද ලයිට් වේව්ස් නම් මෙයා මේ විවර්තනයකට ලක් වෙන්න ඕනේ. එහෙම වුන්නේ නැහනේ. මෙයාගේ මේ පට්ට ෂාප් මේ ෂැඩෝ එකක් මේ පැත්තේ ෆෝම් වෙනවා. මේ ඔක්කොගෙම මේ වීඩියෝස් තියෙනවා YouTube එකේ ඔයාලට බැලුවොත් හරියටම ඒක බලා ගන්න පුළුවන්. එතකොට මේ මෙහෙම ෂාප් ෂැඩෝ එකක් ආපු එකෙන් මෙයා කන්ක්ලූඩ් කරපු දේවල් දෙක තමයි එකක් තමයි electrons travel in a linear path අනිත් එක තමයි they do not act like light waves. ඔව් එතකොට මේ දෙක තමයි මෙයා කන්ක්ලූඩ් කරේ shadow formation test එකේ. ඊට පස්සේ කරේ mechanical test එක. mechanical test එකේදී ආ කරේ මෙහෙම මෙතන තියෙනවා මෙන්න මෙහෙම රේල්ස් දෙකක්. ඒ කියන්නේ මෙතන එකක් තියෙනවා එහා පැත්තෙන් තව එකක් තියෙනවා. ඊට පස්සේ ඒක උඩ තියලා තියෙනවා මෙන්න මෙහෙම ගමන් කරන්න පුළුවන් ලයිට් වීල් එකක්. ලයිට් කියන්නේ සැහැල්ලු වීල් එකක් මෙයා තියලා තියෙනවා මෙන්න මෙහෙම. ඊට පස්සේ මෙයා මේ පැත්තට විභවාන්තරය දුන්නාට පස්සේ එයාට පේනවා මෙන්න මේක කැරකි මෙන්න මේක දිගේ ගමන් කරනවා කියලා. එතකොට මෙයාට තේරෙනවා මෙයා මේක මේ කැතෝඩ් රේ එකට මේ කියන්නේ පවර් එක විභවාන්තරය දුන්නාට පස්සේ මෙන්න මේක කැරකි මෙන්න මේක දිගේ ගමන් කරනවා කියලා. එතකොට එයා මේකෙන් කන්ක්ලූඩ් කරේ ඒ කියන්නේ මේකේ ඉලෙක්ට්‍රෝන වදින හින්දානේ මේක කැරකෙන්නේ. එතකොට එයා ඒකෙන් කන්ක්ලූඩ් කරා මෙයාට ඉලෙක්ට්‍රෝන වලට ගම්ම්‍යතාවක් තියෙනවා. ගම්ම්‍යතාවක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් මෑස් එකක් තියෙනවා කියන්නේ. එතකොට එයා ඒකෙන් කන්ක්ලූඩ් කරේ ඒ දෙක. ඔව්. එතකොට ඒ දෙක තමයි එයා මැකැනිකල් ටෙස්ට් එකෙන් කන්ක්ලූඩ් කරේ. ඊට පස්සේ කරේ හීට් ඉෆෙක්ට් ටෙස්ට් එක. හීට් ඉෆෙක්ට් එක එයා කරේ මෙතනින් මොකක් හරි මේ මෙටල් එකක් තියලා ආයෙත් ඉලෙක්ට්‍රෝන මේ කියන්නේ කැතෝඩ් රේස් පාස් කරන්න දීලා එයා ඔබ්සර්ව් කරා මේකේ ටෙම්පරේචර්. එතකොට එයාට තේරුණා මේක වැදුනට පස්සේ මේක රත් වෙනවා කියලා.
එයා ඒකෙන් කන්ක්ලූඩ් කරේ ඉලෙක්ට්‍රෝන්ස් වලට එනර්ජි එකක් තියෙනවා. ඔව්. එතකොට ඒවා මේකේ වැදිලා තමයි ඒ එනර්ජි එක තමයි මේකේ වැදිලා හීට් එනර්ජි එක බවට කන්වර්ට් වෙන්නේ කියලා තමයි එයා මේකෙන් කන්ක්ලූඩ් කරේ. එතකොට මේ ටික තමයි තොම්සන්ගේ එකේදී වෙන වෙන මෙයා හොයාගත්ත දේවල් ටික. මේක තමයි තොම්සන්ගේ එක්ස්පෙරිමන්ට් එක සරලව. ඒ තොම්සන් ගේ මොඩල් එක තමයි ප්ලම් පුඩින් මොඩල් එක. එතකොට ප්ලම් පුඩින් මොඩල් එකේ එයා කිව්වේ මේක නිකන් අර ප්ලම්ස් මැදින් මැදින් දාපු පුඩින් එකක් වගේ කියලා. එතකොට ඒකෙන් එයා පැහැදිලි කරපු කරුණු හතරක් තියෙනවා. ඒ හතර තමයි පළවෙනි එක තමයි ඕවරෝල් නියුට්‍රල්. එයාලා ඒ කාලෙදිත් දැනගෙන හිටියා ඇටම් එක කියන එක සම්පූර්ණ එකක් විදිහට ගත්තාම ඇටම් එක නියුට්‍රල් කියන. කියන්නේ ආරෝපණයක් නැහැ කියන්නේ. එතකොට එයා හොයාගත්තනේ දැන් ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි කියලා. එහෙනම් එයා මේ කන්ක්ලූඩ් කරා මෙතන අනිවාර්යෙන් ඇටම් එකක් ඇතුලේ ධනාරෝපිත දේවලුත් තියෙන්න ඕනේ කියන එක. මොකද මේක නියුට්‍රල් වෙන්න නම් නෙගටිව් චාර්ජ් එකට හරියන පොසිටිව් චාර්ජ් එකක් තියෙන්න ඕනේ. එතකොට ඒක තමයි එයාගේ පළවෙනි කන්ක්ලූෂන් එක. ඊට පස්සේ දෙවෙනි එක තමයි ස්ෆෙරිකල් ඩිස්ට්‍රිබියුෂන්. මේකෙදී එයා කන්ක්ලූඩ් කරේ මේක හරියටම ඇටම් එක කියන එක හරියටම ගෝලාකාර ඊට පස්සේ එයාගේ ස්ෆෙරිකල් ඩිස්ට්‍රිබියුෂන් එක මේක ඇටම් එක කියන එක ඇටම් එක කියන එක හරියට ගෝලාකාර මේ ධනාරෝපිත වස්තුවක් කියලා. ඒ කියන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන ටික අයින් කරොත් එහෙම මෙන්න මේක තමයි යාලා ඇටම් එක කියලා හඳුන්වන්නේ. ඒතකොට ඉලෙක්ට්‍රෝන්ස් නැති වුනහම ඇටම් එක ඇත්තටම ගෝලාකාර ධනාරෝපිත වස්තුවක්. ඒතකොට ඒක තමයි යාලගේ දෙවෙනි කන්ක්ලූෂන්. තුන්වෙනි කන්ක්ලූෂන් එක තමයි ඉලෙක්ට්‍රෝන්ස් කියන ඒවා රැන්ඩම්ලි මේ එම්බෙඩ් වෙලා තිබ්බලු ඇටම් එකේ තියෙනවා කියන එක තමයි යාගේ කන්ක්ලූෂන් එක උනේ. තුන්වෙනි එක. හතරවෙනි එක තමයි size and stability. size and stability එකේදී වැඩිම මතක තියාගන්න ඕන එක තමයි මෙයා කන්ක්ලූඩ් කරා මේවා අතර තියෙන ඉන්ටර්මොලිකියුලර් ෆෝසස් තියෙන. ඒවා ඉන්ටර්මොලිකියුලර් කියන්න බෑ. මෙයාලා අතර තියෙන මේ ඉලෙක්ට්‍රොස්ටැටික් ෆෝස් එකෙන් මෙන්න මේවා ඇදලා මේ ස්ටේබල් මේ ෂේප් එක මෙයාලා තියාගෙන ඉන්නවා කියන එක තමයි size and stability කියලා එයාලා කන්ක්ලූඩ් කරේ. එතකොට ඒ කාලෙ වෙද්දී මේ එයාලා හිතාගෙන හිටියේ ඇටම් එක කියන එක soft jelly like structure එකක් කියන එක. ඒ කියන්නේ soft jelly like sphere එකක් කියන එක තමයි එයාලා ඒ කාලෙ වෙද්දී ප්ලම් පුඩින් මොඩල් එකෙන් කන්ක්ලූඩ් කරේ. ඔය හතර තමයි ප්ලම් පුඩින් මොඩල් එකෙන් මෙයාලා ගත්තේ. හරි ඊට පස්සේ තියෙන්නේ determination of EM ratio. මේකෙදි මෙතන දීලා තියෙනවා charge plates දෙකක් තියෙනවා. ඒතකොට එයාලගෙන් බලය තියෙනවා මෙහෙට. එතකොට මෙතන magnetic field එකක් දීලා තියෙනවා මේ බෝඩ් එක තුලට. එතකොට එයාගෙන් බලය තියෙනවා රිනෙන් දාන්න කියන පහළට. එතකොට එයාගෙන් බලය තියෙනවා පහළට. එතකොට මේකෙදි මේ එක තැනකදී අපි කරන්නේ මෙන්න මේ magnetic field එකෙන් ඇති වෙන බලයයි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකෙන් ඇති වෙන බලයයි සමාන කරනවා. එතකොටම දැන් හිතන්න බැරි වෙලාවත් මැග්නටික් ෆීල්ඩ් එක තිබ්බේ නැහැ කියලා. ඒතර මැග්නටික් ෆීල්ඩ් එක තිබ්බේ නැත්තම් මෙයා එක පැත්තක ඩීවියේට් වෙනවනේ. මොකද මේ කෙලින් යන්න තියෙන එකට මේ මොකද්ද විද්‍යුත් ක්ෂේත්‍රයෙන් බලයක් ඇති වෙන හින්දා මෙයා ඇදෙන්න යන්නේ. එතකොට ඒක නවත්ත ගන්න කෙලින් මේ කැතෝඩ් එක කෙලින්ම යවා ගන්න අපි මැග්නටික් ෆීල්ඩ් එකක් දාලා ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ බලය මැග්නටික් ෆීල්ඩ් එකේ බලය සමාන කරනවා. හරිද? එතකොට මේ තියෙන්නේ කැතෝඩ් එක, මේ තියෙන්නේ ඇනෝඩ් එක. එතකොට මේ ඇනෝඩ් එක මෙහෙම ඇඳලා තියෙන්නේ මම කියන්නේ ඇනෝඩ් එක සිලින්ඩරයක් කියලා. එතකොට මේ මම ඇඳලා තියෙන්නේ මේ ක්‍රොස් සෙක්ෂන් එකක්. ඒ කියන්නේ මේ මැදටත් මෙහෙම තියෙනවා. අර මේක හරහා යනවා කියලා පෙන්වන්න ඕන හින්දා මෙහෙම ඇනෝඩ් එක ඇඳලා තියෙන්නේ. එතකොට දැන් මේකේ ඩිරයිව් කරන්නේ මෙහෙම. පළවෙනියට අපිට මේකේ v හොයාගන්න ඕනේ. ඒ කියන්නේ මේක යන ප්‍රවේගය. මේක යන ප්‍රවේගය හොයාගන්න අපි කරන්නේ මෙන්න මේ බල දෙක සමාන කරනවා. ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ F මැග්නටික් එකයි F ඉලෙක්ට්‍රික් එකයි සමාන කරනවා. එතකොට මේ චලනය වන ආරෝපණයක් මත බල ඇති වෙන සූත්‍රය තමයි BQE සමානයි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක බලය සමානයි EQ. එතකොට මේකට මේ කැපිලා ගියහම අපිට V කියන එක ගන්න පුළුවන් E over B කියලා. මම මෙතන මේ ගන්න ඒ කියන්නේ ඩිරයිව් කරගන්න ඒවා ටික මේ පැත්තෙන් ලියා ගන්නම්. ඔක තමයි පළවෙනියට ගන්න. ඊට පස්සේ අපි කරන්න යන්නේ
අපිට E/M රේෂියෝ එකනේ ගන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ චුම්බක ක්ෂේත්‍රය ඕෆ් කරනවා. චුම්බක ක්ෂේත්‍රයක් නැති කරලා දානවා. එතකොට මේ අපි චලනය වන ආරෝපණයට F සමානයි m මේ දැම්මොත් එන්නේ EQ සමානයි ma කියලා. එතකොට මෙතන Q කියන්නේ E නේ. එතකොට මෙතන Q/m රේෂියෝ එක අපිට ගන්න පුළුවන්. Q කියන එක E කියලා මම ලියන්නම්. E/m රේෂියෝ එක අපිට ගන්න පුළුවන් A/E කියලා. හරිනේ. ඊට පස්සේ දැන් මේක හොයාගන්න නම් අපිට ඕනේ මොකද්ද? A. මොකද E කියන එක අපිට කියන්න බෑ මේ වගේ දත්ත දෙන්නේ නැතුව. එතකොට මේ A කියන එක හොයාගන්න ඕන හින්දා දැන් අපි කරන්න යන්නේ අංශුවර දානවා S සමානයි UT ධන භාගයක් KT වර්ගය. මෙයාගේ ඉහළට තියෙන චලිතය සලකලා. හරිනේ. එතකොට ඒක අපි මේ පැත්තෙන් මෙතනින් ලියුවොත් එහෙනම් ඉහළට සලකා S සමානයි UT ධන භාගයක් KT වර්ගය. මෙයා මෙතනින් කැතෝඩ් එකෙන් ආරෝපණය නිකුත් වෙන්නේ නිශ්චලව තිබිලානේ. ඒ කියන්නේ මෙයා රෙස්ට් එකේ ඉඳලා තමයි එකපාරට තරණය වෙන්නේ. ඒකින්ද මෙතන u කියන පදේ යනවා බිඳුවට. එතකොට s සමානයි භාගයක් at වර්ගය. අපි s දන්නවා y කියලා. y සමානයි at වර්ගයේ බෙදීම 2. මෙතනින් අපි y දන්නවා අපිට ඕනේ a. ඒකින්ද a කියන එක සමාන වෙනවා 2y බෙදීම t වර්ගයට. දැන් ආයෙ දන්නේ නැති පදයක් තමයි t කියන්නේ. t කියන එක හොයන්න පාවිච්චි කරන්නේ ආයෙත් s සමානයි ut ධන භාගයක් at වර්ගය දාන්න යන්නේ. නෑ s සමානයි ut දාන්න යන්නේ. එතකොට අපි දන්නවා මෙන්න මේ charge plates දෙකේ දිග L කියලා. ඒකත් අපිට ගානෙන් දෙන්න ඕනේ. එතකොට L කියන එක දන්නවා නම් අපි මේක සලකලා මේ පැත්තට දැම්මොත් එහෙම S සමානයි ut මේක ඇත්තටම S සමානයි ut නෙමෙයි. මෙතන පාවිච්චි කරන්නේ දුර සමානයි විස්ථාපනය සමානයි ප්‍රවේගය වතාවක් කාලය කියන එක. හරිද? S සමානයි කියන්නේ අර S සමානයි ut ධන භාගයක් at වර්ගය කියන්නේ චලිත සමීකරණයක් එක විදිහකට ඒකක් තමයි උනාට මෙතන අර මේ බේසික් මේ ඩෙෆිනිෂන් එක වගේ සූත්‍රය තමයි පාවිච්චි කරන්නේ. එතකොට එනවා L සමානයි u කියන්නේ මොකද්ද? මෙයාගේ ප්‍රවේගය. අපි මෙයාගේ ප්‍රවේගය හොයාගත්තා නේද? v සමානයි e බෙදීම b කියලා. අපි ඒක දානවා මෙතෙන්. v කියන එක දැම්මොත් එහෙනම් අපි එහෙම ලියලිමුකෝ. v වතාවක් t. t කියන එක උක්ත කරොත් එහෙම එනවා L බෙදීම v. එතකොට v කියන එක අපි අතනින් ගන්නවා මම මේක 1 කියලා නම් කරන්නම්. එකෙන් ගත්තොත් එහෙම එනවා t සමානයි L බෙදීම e b කියලා. හරිනේ. මේ තියෙන L. හරිනේ. ඒක දැන් t දන්නවා. ඒකට a හොයාගන්න පුළුවන් දැන්. a හොයාගන්න පුළුවන් මොකද අපි t දන්නවා දන්න පද වලින් L B E. ඒකට මෙතන අපි දන්නේ නැති පදයක් නැහැ. ඊට පස්සේ දැන් මේක අපි a කියලා නම් කරමු. අපි a කියන සූත්‍රයට දැන් ආදේශ කරොත් එහෙම නෑ අපි පළවෙනි එක a කියන මේ ඇක්සලරේෂන් එක ඩිෆයින් කරයින්කෝ. දෙකෙන් දෙකට අපි ආදේශ කරනවා 3ෙන්. එතකොට a සමානයි 2y t වර්ග කියන්නේ l වර්ග b වර්ග උඩ l වර්ග b වර්ග උඩ e වර්ග. හරිනේ. මේක තමයි a කියන්නේ. එතකොට දැන් මේක ආදේශ කරනවා මෙන්න මෙතෙන්. දැන් a ට ආදේශ කරොත් එහෙම එනවා e/m සමානයි 2y e වර්ග l වර්ග b වර්ග යට e. ඊට e එකක් කැපිලා යනවා. එතකොට em කියන රේෂියෝ එක එනවා අපිට 2y e යට l වර්ග b වර්ග කියලා. මේක තමයි අපිට දීලා තියෙන ඩෙරිවේෂන් එක. එතකොට
දැන් මෙතන E කියන එක අපිට ලියන්න පුළුවන් නේද? මේ විද්‍යුත් ක්ෂේත්‍රයක් දන්නවනේ විභව අන්තරය බෙදීම මේ ඒ තහඩු දෙක අතර දුර කියන එක. ඒතකොට අපි මේක විභව අන්තරය V කියලා ගත්තොත් මේ දෙක අතර දුර අපි D කියලා සැලකුවොත් එහෙම මේක අපි D කියලා සැලකුවොත් එහෙම EM කියන එක අපිට ආයෙ ලියන්න පුළුවන් 2y v යට L වර්ග B වර්ග D කියලා. හරි. එතකොට ඕක තමා EM රේෂියෝ එක ගන්න විදිහ. හරිද? එතකොට ගානක සමහර වෙලාවට මෙන්න මේ y කියන එක ඩීවියේෂන් එක විදිහට දෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න ගානක කියනවා මෙහෙම ඉලෙක්ට්‍රෝනයක් යනවා. එතකොට ඉලෙක්ට්‍රෝනය යද්දි මොකක් හරි බලයකින්ද මෙයා යම්කිසි ප්‍රමාණයක් ඩීවියේට් වෙනවා. එතකොට මෙච්චරක් ඩීවියේට් වෙනවා කියලා දීලා තිබ්බොත් අපිට ගොඩක් වෙලාවට හරිද මේක හැමතිස්සෙම නෙමෙයි ගාන හොඳට කියවලා තමයි හිතන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපිට y කියන එක හිතා ගන්න බැරි වුණොත් ගොඩක් වෙලාවට ගාන කියන්න ඉඩ තියෙනවා මෙහෙම ඉලෙක්ට්‍රෝනයක් යනවා යම්කිසි බලයකින්ද එයා මෙච්චරක් ඩීවියේට් වෙනවා. එතකොට ඒ y කියලා හඳුන්වන්නේ මේ ඩීවියේෂන් එක කියලා හඳුන්වන්නේ මෙතන තියෙන y. හරිද? ඒක හැමතිස්සෙම නෙමෙයි. ඒනට ගාන හොඳට කියවලා මේ එක ගානකින් දීලා තිබ්බා. එතකොට මේ එහෙම කියවලා ඒක ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙලින්ම දෙන්න නැති මෙතන දුර මෙච්චරයි කියලා. එතකොට ඕක තමයි EM රේෂියෝ එක ඩිරයිව් කරන විදිය. එතකොට මේ තව සීන් එකක් තියෙනවා. දැන් මෙන්න මේ ටික අපි සැලකුවොත් එහෙම මෙන්න මේ ටික. හරිද? දැන් හිතාගන්න අපිට y දීලා තිබ්බේ නැහැ කියලා. ඒතකොට y දීලා තිබ්බේ නැති වුණොත් මෙහෙම හොයාගන්න පුළුවන්. මෙතන ඉඳන් මෙතෙන් තියෙන දුර යාලා දීලා තියෙනවා. O to O dash දීලා තියෙනවා. අපි මේක ගමු x කියලා. මේක ගමු අපි x කියලා. එතකොට යාලා ආයේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරත් යාලා දෙනවා. අපි මේක ගමු b කියලා. හරිද? එතකොට දැන් අපි දන්නේ නැත්තේ y නේ. අපි මෙහෙම වැඩක් කරනවා. අපි කරන්නේ මේක අපි ත්‍රිකෝණයකට ඇඳගත්තොත් එහෙම මේක x මේක b. අපි කරන්න යන්නේ මෙතන සමකෝණී ත්‍රිකෝණයක් මේ සලකලා මෙන්න මේක ඇල්ල අපි y කියලා ගත්තොත් මේක අපි a කියලා සැලකුවොත් එහෙම මෙතන b කියන්නේ මුළු දිග. එතකොට මෙතන අපි a කියලා සැලකුවොත් එහෙම මේ දෙක යාලා දෙනවා xv b දෙනවා. එතකොට මෙතන අපි a කියලා සලකන්නේ l ගෙන් භාගයක්. ඒ කියන්නේ l බෙදීම දෙකක්. a කියන එක l බෙදීම දෙකක් විදිහට තමයි අපි සලකන්නේ. එතකොට x බෙදීම y සමානයි b බෙදීම a. ඒ කියන්නේ x බෙදීම මේක අනිත් පැත්තට ලියාගමු ලීසි. y බෙදීම x සමානයි a බෙදීම b. එතකොට y සමානයි x a බෙදීම b. එතකොට y සමානයි අපි a කියන එක සලකනවා l බෙදීම 2යි කියලා. එතකොට එනවා x l බෙදීම 2යි b. මෙහෙමත් ගන්න පුළුවන් y කියන එක ගන්න පුළුවන්. කියන්නේ ගන්න වෙනවා මෙහෙම. සමහර ගණන් වල මේවා දීලා තිබ්බේ නැත්නම් එහෙම ගන්න වෙන්නේ යාලා ඩීවියේෂන් කියලා දෙන්න ඉඩ තියෙනවා. ඩීවියේෂන් කියලා දීලා නැතිව මේ දුරවල් දීලා තිබ්බොත් ඔයාලා දැනගන්න ඕනේ මෙන්න මේ සමකෝණී ත්‍රිකෝණයෙන් ගන්න. එතකොට මේ මෙහෙම තමයි y හොයන්නේ. එතකොට EM රේෂියෝ එක ගන්න එකේ ඔච්චරයි තියෙන්නේ. හරි දැන් යන් ඊළඟ කැලලට. දැන් කරන්න යන්නේ කේනල් රේස්. ඒ කියන්නේ පොසිටිව් රේස් තමයි කේනල් රේස් කියන්නේ. එතකොට හරි එතකොට මේකෙදි වෙන්නේ අර කැතෝඩ් රේ එක්ස්පෙරිමන්ට් එකම තමයි. ඒ වුණාට කැතෝඩ් රේ එක්ස්පෙරිමන්ට් එකේ දැන් කැතෝඩ් එකෙන්නේ මේ ගියේ ඉලෙක්ට්‍රෝන මෙහෙට ඇනෝඩ් එක දිහාට. ඒ වුණාට එයාලට පෙනුනලු මෙහෙම මේ කැතෝඩ් දැන් මේක ආයෙත් මේ අර සිංක් සල්ෆයිඩ් වලින් කෝට් කරලා තියෙන ඇතුළ. එතකොට එයාලට පෙනුනලු මෙන්න මේ පැත්තේ කියන්නේ කැතෝඩ් එක පැත්තේ චුට්ට ග්ලෝ වෙනවා. ඒ කියන්නේ අර එකපාරට මේ තනින් තන ග්ලෝ වෙනවා පෙනවලු. ඒක අර මේ කැතෝඩ් රේස් තරම් මේ ස්ට්‍රෝං ග්ලෝ එකක් නෙමෙයි. අර චුට්ට ග්ලෝ වෙනවා පෙන්වනවා.
එතකොට එයාලා ඒකෙන් කන්ක්ලූඩ් කරලා තියෙනවා හරි එහෙනම් ඇනෝඩ් එක පැත්තේ නම් මේ පැත්තට මොනවා හරි එනවා කියන්නේ. එතකොට ඒවා තමයි පොසිටිව් රේස්. එතකොට පොසිටිව් රේස් වල මේ ප්‍රොපර්ටිස් අපි කතා කරොත් එහෙම එතකොට මේ කේනල් රේස් වල يعني පොසිටිව් රේස් වල ප්‍රොපර්ටිස් 8ක් තියෙනවා. ප්‍රොපර්ටිස් කියන්නත් බෑ. මේවා ගැන සලකන්න ඕනේ කරුණු 8ක් තියෙනවා. පළවෙනි එකට කතා කරොත් එහෙම නේචර් එකයි charge එකයි ගැන. මේවා පොසිටිව්ලි charge වෙලා තියෙන එක ඉතින් නමින්ම තේරෙනවා. එතකොට මෙයාලගේ විශේෂත්වය තමයි දැන් ඉලෙක්ට්‍රෝන එකට තියෙනවා නියත ආරෝපණයක් 1.6යි 10 කිය. ඒ වුණාට මේ මෙයාලට එහෙම එකක් නැහැ. ප්‍රෝටෝන කියන්නේ ප්‍රෝටෝන නෙමෙයි. පොසිටිව් රේස් වලට මේ එහෙම නියත ආරෝපණයක් නැහැ. එයාලගේ charge එක වෙනස් වෙනවා පාවිච්චි කරන ගෑස් එක මත. හරිද? එතකොට ඊළඟට කතා කරොත් එහෙම direction of motion මෙයාලා අර ආයෙත් කේනල් රේස් කිව්වේ මෙයාලා කැතෝඩ් එක පැත්තට ඇදිලා යන හින්දා. ඒ කියන්නේ ඇනෝඩ් එකෙන් නම් කැතෝඩ් එකට යන හින්දා තමයි කේනල් රේස් කිව්වේ. ඒතර මෙයාලගේ direction of motion තියෙන ඇනෝඩ් to cathode. හරිද? එතකොට මේ තව විශේෂ කරුණක් තමයි මෙයාලා මේ කැතෝඩ් එකේ තියෙන චූටි සිදුරු කියන්නේ ආයෙත් අර මේ අර මිලිකන්ගේ ඔයිල් ඩ්‍රොප් එකේ වගේ මාර චූටි සිදුරු හරහා මේවා යනවා. හරිද? එතකොට direction of motion ගැන තියෙන්නේ ඔච්චරයි. එතකොට මෙයාලා මේ ආරෝපිත හින්දා මේ EF and MF කියන්නේ electric fields and magnetic fields. එතකොට electric field වලිනුයි magnetic fields වලිනුයි මෙයාලට බලපෑමක් එල්ල කරන්න පුළුවන්. ඒ වුණාට මෙයාලා මත මේ බල ඇති වෙන්නේ cathode rays වලට විරුද්ධ පැත්තට. මොකද මෙයාලා positive rays හින්දා. හරිද? ඒ වගේම මෙයාලා ස්කන්ධයෙන් ගත්තොත් එහෙම මේ මෙයාලා cathode rays වලට වඩා ස්කන්ධයෙන් වැඩි. හරිද? එතකොට ඒක හින්දා මෙයාලගේ ඇති කරන ඩිෆ්ලෙක්ෂන් එක වැඩි වෙනවා. ඒ කියන්නේ අර මෙහෙම යන එක මෙහෙම වෙනවනේ. එන්නේ ඩිෆ්ලෙක්ෂන් එක වැඩි වෙනවා. හරිද? composition and mass කියන එක ගත්තොත් එහෙම මෙයාලා පොසිටිව් අයන් වලින් තමයි හැදිලා තියෙන්නේ. mass එක ඉලෙක්ට්‍රෝන්ස් වලට වඩා වැඩි. ඒතර mass එක depend වෙනවා මෙයාලා හැදිලා තියෙන gas එක මත. ඒතර glow and color කියන එක ගත්තොත් එහෙම මෙයාලා මේ අර ටියුබ් එකේ වැදුනට පස්සේ මෙයාලා එමිට් කරන කලර් එක නියත නැහැ. ඒකත් එයාලා පාවිච්චි කරන ගෑස් එක මත ඩිපෙන්ඩ් වෙනවා. එතකොට penetration power එක penetrating power එක කතා කරොත් එහෙම මෙයාලා cathode rays තරම් powerful නෑ penetrating වලදී. එතකොට ඒක හින්දා මෙයාලගේ penetrating power එක cathode rays වලදී අඩුයි. එතකොට ionization කියන එක ගත්තොත් එහෙම මෙයාලට ionize කරන්න පුළුවන් gases. ඒ කියන්නේ මේ gas එකක් කරහා ගියොත් මෙයාලට gas ion මේ gas atoms මේ ionize කරන්න පුළුවන්. එතකොට gas type එක කියන එක ගත්තොත් මෙයාලගේ charge එක mass එක ඔක්කොම මේ gas type එක මත depend වෙනවා. හරිද? positive rays ගැන කතා කරලා තියෙන අපිත් එක්ක ඔච්චරයි. හරි. දැන් අපි කරමු රදර්ෆර්ඩ්ගේ alpha scattering experiment එක. මේකෙදි පාවිච්චි කරන්නේ source එකක්, collimator එකක්, gold foil එකයි, fluorescent screen එකයි. එතකොට මෙතන source එකේ තියෙන මොකක් හරි radioactive material එකක්. ඒකෙන් alpha particles emit කරනවා. එතකොට collimator එකෙන් කරන්නේ මේකත් තියෙන lead collimator එකක්. එතකොට මේ collimator එකෙන් කරන්නේ alpha particles අර තැන තැන යන්නේ නැති වෙන්න alpha particles කෙලින් යවන්න. හරිද? එතකොට fluorescent screen එකෙන් කරන්නේ අපි cathode ray tube experiment එකේදී කිව්වා මේකේ අර මේ particles වැදුනහම මේක fluorescent screen එකකින්ද මේකේ light එකක් emit කරනවා. එතකොට gold foil එකක් විදිහට මේකට gold foil එකක්ම පාවිච්චි කරන්නේ මේක gold foil එකක් අපිට ගොඩක් අඩු thickness එකකින් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ 10 6 meters වල thickness එකකින් මේක හොයාගන්න පුළුවන්. මෙතන පාවිච්චි කරලා තියෙන එක 10 6 meters. එතකොට අනිත් එක තමයි gold කියන එක ගොඩක් මේ chemically stable atom එකක්. හරිද? එතකොට මේකෙදි වෙන්නේ මෙතනින් alpha particles එනවා. ඇවිල්ලා මේ අර emit වෙන විදිහට අනුව මේ පැත්ත glow වෙනවා. ඒ කියන්නේ මේක මේ light එකක් පත් වෙනවා. හරිද? එතකොට මේ දැන් මෙතන බැලුවොත් එහෙම ගොඩක්ම මේ alpha particles මෙතන emit වෙලා තියෙන කෙලින්. ඒ කියන්නේ මේ පේනවා deviation එකක් නැති තරම්. එතකොට මේ පැත්තට ගොඩක් වැදිලා තියෙනවා. මෙහෙටත් චුට්ට චුට්ට ගිහින් තියෙනවා. මෙහෙටත් එකක් දෙකක් වගේ ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට මේ ටිකෙන් රදර්ෆර්ඩ් ආව කන්ක්ලූෂන්ස් ටිකකට. එතකොට මේකෙන් ආපු ඔබ්සර්වේෂන්ස් කිව්වොත් එහෙම ගොඩක් alpha particles වැදුනේ කෙලින්. එතකොට මේ කියන්නේ deviation එකක් නැතුව. එතකොට එයා ඒකෙන් පළවෙනියට දැන් මේ gold foil එක ගත්තොත් එහෙම තියෙන්නේ මෙහෙමනේ.
මේ අපි ඇටම්ස් අඳින්නේ මේකේ නියුක්ලියස් එක. එතකොට මේකෙන් මෙහෙම එක එක සයිස් වලට නෑ. එතකොට මේ මෙතන මේ වගේ දැන් මැදින් යනවා. මෙයා වැදෙන්න කොහෙවත් නෑනේ. ඒ කියන්නේ මේක මම මේ ගොඩක් ලොකුවට නෙමෙයි ගොඩක් ලොකුවට ඇත්තටම ගොඩක් ලොකුවට ඇඳලා තියෙන්නේ. එතකොට මේක ඇල්ෆා පාටිකල් එකක් ඇඳුත් එහෙනම් මේක අඳින්න බැරි තරම් චූටි. එතකොට මේක යද්දි මේ 32 වදින්න තියෙන මේක ඩීවියේෂන් එක නැතුව කෙලින් යනවා. හරිද? ඒ කියන්නේ මේ ඉස්සරහට ගොඩක් වැදිලා තියෙන්නේ ඒක. එතකොට එයාලා ඒකෙන් කන්ක්ලූඩ් කරා ඇටම් එකේ ගොඩක්. ඒ කියන්නේ most of the atom is empty space කියන එක. ඒ කියන්නේ ඇටම් එකේ ගොඩක් හිස්. මේ ඒක තමයි එයාලගේ පළවෙනි කන්ක්ලූෂන් එක උනේ. ඒක ගත්තේ මේ ගොඩක් ඇල්ෆා පාටිකල්ස් මෙතන ඉස්සරහට ඩීවියේෂන් එක නැතුව ස්කැටර් වුණ හින්දා. හරිද? එතකොට එයාලගේ ඊළඟ මේ ඔබ්සර්වේෂන් එක උනේ මේ කන්ක්ලූෂන් එකට යන්න හේතු වුණ ඔබ්සර්වේෂන් එක උනේ සමහර ඇල්ෆා පාටිකල්ස් පොඩ්ඩක් සැලකිය යුතු කෝණයකින් ඩීවියේට් වෙලා තියෙනවා. එතකොට ඒක වෙන්න හේතුව තමයි දැන් හිතන්න ඇල්ෆා පාටිකල් දැන් මෙහෙම එනවා. ඇල්ෆා පාටිකල් ධනාරූපිතයි. එතකොට මෙහෙම එද්දි මේ හරිය තියෙනවා නියුක්ලියස් එක. නියුක්ලියස් එක තියෙද්දි මේ හරියට වගේ එද්දි මෙයා මේ දෙන්න නියුක්ලියස් එක ධනවනේ ආරෝපිත. එතකොට මේ හරියට එද්දි මේ දෙන්න අතර වැඩ කරනව නේද? මේ රිපල්ෂන් ෆෝස් එක. රිපල්සිව් ෆෝස් එක. ඒ කියන්නේ මේ දෙන්න විකර්ෂණය වෙනවනේ. මොකද මේ සේම් charges නේ දෙන්නටම තියෙන්නේ. එතකොට එන්න මොකද මේක වෙන්නේ? මේකේ පාත් එක මෙයා මාරු කරනවා. මේ හරියට එද්දි මෙයා පාත් එක මාරු කරනවා. හරිද? එතකොට එහෙම තමයි මේවා ගිහිල්ලා තියෙන්නේ. එතකොට එයාලා ඒකෙන් කන්ක්ලූඩ් කරා නියුක්ලියස් එක මේ ධනවාරෝපිතයි කියලා. ඒක හින්දා තමයි මේ විදිහට මේ මෙයාලගේ ඩීවියේෂන් එකක් උනේ. හරිද? ඊට පස්සේ අනිත් ඔබ්සර්වේෂන් එක උනේ මේ එන ඇල්ෆා පාටිකල්ස් වලින් 8000න් එකක් විතර. 8000න් එකක් විතර මේ ගියපු පාරම අපහ ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙම ඇවිල්ලා ඒ කියන්නේ මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා තියෙනවා. එතකොට එයාලා මේකෙන් කන්ක්ලූඩ් කරේ ආයෙත් මෙයාලා කන්ක්ලූඩ් කරා ඒ කියන්නේ අනිවාර්යෙන් නියුක්ලියස් කියන එක ධනමාරෝපිතයි කියලා. ආයෙ කන්ක්ලූඩ් කරා නියුක්ලියස් කියන එක කන්සන්ට්‍රේටඩ් ස්මෝල් මේ මෑස් එකක් කියන එක. නියුක්ලියස් එක ගොඩක් අර කන්සන්ට්‍රේටඩ් කියන එක තියෙනවනේ. කන්සන්ට්‍රේටඩ් චූටි මේ අර පොදියක් වගේ තියෙන එකක් කියලා මේ එයාලා කන්ක්ලූඩ් කරා. හරිද? ඒතකොට ඕක තමයි මේ එයාලගේ ඔබ්සර්වේෂන්ස් වලින් එයාලා කන්ක්ලූඩ් කරපු ටික. එතකොට මෙයාලගේ කන්ක්ලූෂන්ස් අතර තව තියෙනවා කන්ක්ලූඩ් කරපු එක තමයි ඉලෙක්ට්‍රෝන්ස් මූව් වෙන්නේ මොකද මෙතන ඇල්ෆා පාටිකල්ස් නෙවෙයි නියුක්ලියස් එක මෙහෙම තියෙනවා නම් මේක ධනවාරෝපිතයි නම් දැන් ඇටම් එක ඇතුළෙමනේ මේ ඉලෙක්ට්‍රෝන්ස් උත් තියෙන්නේ. ඊට පස්සේ මෙයාලා කන්ක්ලූඩ් කරලා හරි එහෙනම් ඉලෙක්ට්‍රෝන්ස් යන්නේ මේ මොනවද ඕබිට්ස් වල. එයාලගේ ඉලෙක්ට්‍රෝන්ස් වලට මේ ආවේනික වෙච්ච ඕබිට්ස් තියෙනවා කියලා එයාලා කන්ක්ලූඩ් කරා. හරිද? ඊට පස්සේ මේ ඒක කන්ක්ලූඩ් කරේ මේ එක්ස්පෙරිමන්ට් එකෙන් විතරක් නෙමෙයි. ඊට පස්සේ මේකත් එයාලගේ කන්ක්ලූෂන් එකක්. ඊට පස්සේ ආය ආපු කන්ක්ලූෂන් එකක් තමයි මේ නියුක්ලියස් එක්ක සයිස් එක ඇටම් එකෙන් ගත්තොත් එහෙම 10000න් එකයි. හරිද? ඒ කියන්නේ ඇටම් එක්ක සයිස් එකෙන් ගත්තොත් එහෙම නියුක්ලියස් එකක් 10000න් එකයි. සයිස් එක කම්පෙයාර් කරොත්. හරිද? මේ ටික තමයි මෙයාගේ රදර්ෆර්ඩ්ගේ එක්ස්පෙරිමන්ට් එකේ කන්ක්ලූෂන්ස් ටික තියෙන්නේ. එතකොට මේ රදර්ෆර්ඩ්ගේ එක්ස්පෙරිමන්ට් එකේදී මෙයාලා කරපු assumptions තියෙනවා. ඒ කියන්නේ මෙයාට postulates කියලා කියනවා. එතකොට රදර්ෆර්ඩ් කරපු assumptions තමයි දැන් ස්කැටර් වෙන එක කොච්චර මැසිව් වුණත් recoil එක significant නෑ කියලා. ඒ කියන්නේ දැන් මෙහෙම ඇටම් එක ඇවිල්ලා වදිනවනේ. හිතන්න ඇල්ෆා පාටිකල් දෙකක් ඇවිල්ලා වදිනවා කියලා. ඇල්ෆා පාටිකල් එක ඇවිල්ලා මෙහෙම කන්ටැක්ට් වෙද්දී හරිනම් මේක මූව් වෙන්න ඕනනේ. මේක ඇවිල්ලා මේකේ වදිද්දී නියුක්ලියස් එක මූව් වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. හරිද? එතකොට ඒ කියන්නේ මේක මෙහෙම වෙන්න ඕනෙත් නැහැ. දැන් මෙයා මෙහෙම ළඟින් ආවා කියන්නකො. ඒත් හරිනම් මේකේ ෆෝස් එකක් තියෙන හින්දා මෙයා මූව් වෙන්න ඕනනේ. මේ දෙන රිපෙල් වෙන හින්දා. එහෙම වෙන්නෙත් නැහැ. මෙයාලගේ assumptions තමයි හරි. මේක මෙහෙම වුණාට නියුක්ලියස් එක කොහෙටවත් මූව් වෙන්නේ නැහැ. හරිද? එතකොට ඒක තමයි යාළුවෝ පළවෙනි මේ assumption එක උනේ. එතකොට දෙවෙනි assumption එක උනේ මෙයාලගේ ටාගට් එක. ඒ කියන්නේ මොකද්ද නියුක්ලියස් එක මේ ඊටාම සැලකිය යුතු තරම් يعني අර හිතා ගන්න බැරි තරම් කුඩයි. ඒක හින්දා එක මේ ස්කැටරින් එකයි එක වතාවකට වෙන්නේ.
හරිද? ඒ කියන්නේ නියුක්ලියස් එක මාර චූටි. ඒකින්ද එක ස්කැටර් එකයි එකපාරකට වෙන්න පුළුවන්. හරිද? ඒක තමයි යාළගේ දෙවෙනි මේ assumption එක උනේ. එතකොට තුන්වෙනි එක තමයි මේවා ඊටමත් චූටි masses හින්දා මේවා point masses විදිහට අපිට සලකන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අපිට අර මේ සමහර වෙලාවට මේ ගෝලාකාර වස්තු වල විතරනේ මේ දාන්න පුළුවන් සමහර මේ මොනවද සූත්‍ර තියරිස් එහෙම. ඒතකොට මේවා ගෝලාකාර මේ point masses විදිහට මෙයාලා සැලකුවා. හරිද? ඒතකොට ඊළඟ එක තමයි මේ වගේදී මෙයාලා මේ assume කරා මේ වගේදී වැඩ කරන්නේ coulomb force එක විතරයි. ඒ කියන්නේ intermolecular forces. intermolecular හරි ඉන්ට ඉලෙක්ට්‍රෝස්ටැටික් ෆෝසස් හරි මේ ඒ කියන්නේ coulomb forces විතරයි මෙයාලා අතර වැඩ කරේ. ඒ කියන්නේ බල මෙයාලගේ ආරෝපණ හින්දා ඇති වෙන බල විතරයි වැඩ කරේ කියලා මෙයාලා assume කරා. ඒතකොට ඕක තමයි මේ රදර්ෆර්ඩ්ගේ ස්කැටරින් එක්ස්පෙරිමන්ට් එක ගැන තියෙන්නේ. මේ එතකොට ඔගේ assumptions ටිකයි මේ මේවට හේතු ටිකයි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. එතකොට මේකෙන් ඊට පස්සේ මේ ගිහිල්ලා තියෙනවා impact parameter කියලා එකට. ඒකේ derivation එක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. ඒකින්ද අපි දැන් impact parameter එකේ derivation එකට යන්න. හරි මේකේ impact parameter එක කියන්නේ මෙන්න මේක. මෙන්න මේ මේ තියෙන්නේ gold atom එක. gold atom එක මේ තියෙන alpha particle එක කෙලින් ගියා නම් එන path එක. ඒතකොට මේ දෙක අතර දුර තමයි අපි impact parameter එක විදිහට ගන්න. ඒතකොට මේකේ derivation එක ඇයි කියලා හිත මතක තියාගන්නවට වැඩිය ලේසි මේ නිකන් පිළිවෙලට මතක තියාගන්න. ඒක හින්දා පළවෙනිට කරන්නේ angular momentum conservation එකෙන් මෙතෙන්ඩයි දානවා. එතකොට එන්නේ NVB සමානයි MV-SA. හරිනේ. ඊට පස්සේ කරන්නේ energy conservation එකෙන් ලියනවා භාගයක් MV වර්ගය සමානයි භාගයක් MV' වර්ගය ධන Q1 Q2 බෙදීම 4යි epsilon naught SA. හරිනේ. ඊට පස්සේ කරන්නේ මෙන්න මේ මුළු සමීකරණයෙන් බෙදනවා භාගයක් MV වර්ගයෙන්. එතකොට එනවා 1 සමානයි V' වර්ග බෙදීම V වර්ග ධන Q1 Q2 බෙදීම 4යි epsilon naught SA කියන පස්සේ අපි මෙතන යනවා භාගයක් MV වර්ගය SA. මම මේක වෙනම SA කියලා ගන්නම්. කැර SA කියලා. ඊට පස්සේ දැන් අපි මෙන්න මේ කැලල සලකනවා P කියලා. හරිනේ. එතකොට P කියලා ලියා ගන්නවා මෙන්න මේක. එතකොට P කියන එක මම මේ පැත්තේ වෙනම ලියන්නම්. P සමානයි Q1 Q2 බෙදීම 4යි epsilon naught භාගයක් MV වර්ගය. මෙන්න මේක තමයි P කියලා අපි ගන්න. හරිනේ. එතකොට දැන් මේක මට ලියන්න පුළුවන් නේද මෙන්න මේක පාවිච්චි කරලා. මේකෙන් V බෙදීම V' බෙදීම V යුක්ත කරලා වර්ග කරොත් එනවා B වර්ග බෙදීම SA වර්ග ධන P බෙදීම SA සමානයි 1. හරිනේ. ඊට පස්සේ දැන් මම B නේ හොයාගන්න ඕනේ මට. ඒ හින්දා SA වර්ග ටික කියන්නේ පොදු හරයක් අරගෙන මම මේක ලියා ගන්නම්. එතකොට එන්නේ SA වර්ග සමානයි B වර්ග ධන SA. ඒතර B වර්ග උක්ත කරොත් එහෙම වෙනවා SA ඍණ SA වර්ග ඍණ SA. හරිද? හරි. ඊට පස්සේ දැන් මම මෙතන P අමතක කරලා තිබ්බා මම ඒක දැම්මා. ඒතර B වර්ග සමානයි SA පොදුවර ගත්තොත් එහෙම SA ඍණ P කියලා එනවා. හරිනේ. එතකොට තරම මේක නම් ඕනෙත් නෑ. මේක තමයි ඕනේ. මේක අපි නම් කරගමු 1 කියලා. හරිද? ඊට පස්සේ කරන්නේ මෙතනින් එහාට දැන් අපි මේක ඇත්තටම මේක ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් හින්දා කියන්නේ මෙතන කූලොම් ෆෝසස් නේ වැඩ කරන්නේ. ඒකින්ද මේ කියන්නේ මෙහෙම එක මේක යන්නේ ඇත්තටම හයිපර්බෝලා එක. හරිද? ඒතර හයිපර්බෝලා එකකින් මෙහෙම ප්‍රොපර්ටි එකක් තියෙනවා. මෙයාගේ වක්‍රතාව අපිට ලියන්න පුළුවන් අපි වක්‍රතාව E කියලා හැඳින්වුවොත් මේ ඇත්තටම වක්‍රතාවට කියන්නේ
එක්සෙන්ට්‍රිසිටි මං හිතන විදිහට. ඒකට E කියන එක අපිට ගන්න පුළුවන් මෙන්න මේ දෙකේ මෙතන O මේ දෙකේ මේ මොකද්ද රේෂියෝ එක. එතකොට එන්නේ OS බෙදීම OA සමානයි sec phi. හරිද? මේක හයිපර්බෝලා එක්ක ප්‍රොපර්ටි එකක්. හරිද? එතකොට මේක තමයි ගන්න. ඊට පස්සේ දැන් කරන්න යන්නේ මෙතන අපි දන්නේ නැත්තේ SA නේ. Pත් අපි හඳුනාගත්ත එකක්. B තමයි අපිට හොයන්න ඕනේ SA නේ දන්නේ නැත්තේ. දැන් අපි SA ලියන්න යන්නේ මේ අපිට හොයාගන්න පුළුවන් කෝණවල. ඇත්තටම මේකේ අරමුණ වෙන්නේ මේ අපිට දැන් මේක අපිට ඉම්පැක්ට් පරාමීටර් මනින්න බෑනේ එක කුඩයිනේ. එතකොට අපි කරන්නේ මේක අපිට මේ කෝණ ටික මැනගන්න පුළුවන් නේ. මොකද අර මේ ස්කැටර් වෙලා යනවනේ මෙහෙම අපිට කෝණේ මැනගන්න පුළුවන්. එතකොට මේ ඒ කෝණ වලින් කියන්නේ අපිට මැනගන්න පුළුවන් දේවල් වලින් මේක ලියුවොත් අපිට B කියන එක අපිට මේ ඒක කැල්කියුලේට් කරගන්න පුළුවන්. එතකොට දැන් අපි මෙතන දන්නේ නැත්te SA හින්දා අපි දැන් SA හොයාගන්න ඕනේ. එතකොට SA හොයන්න අපි කරන්න යන්නේ SA කියන එක අපිට ලියන්න පුළුවන් SA සමානයි OS ධන AO OA. හරිද? එතකොට දැන් අපි මේක අපිට හඳුනගන්න ලේසි හින්දා දැන් අපි ඊළඟට කරන්නේ අපිට මෙතන OS කියන එක ලියන්න පුළුවන් නේද? OS කියන එක අපිට ලියන්න පුළුවන් නේද? NS බෙදීම sin phi කියලා. සමානයි NS සමානයි B. NS නේ OS. OS නේ. මේක සමානයි අත්‍තරම B බෙදීම sin phi ට. හරිනේ. ඒතකොට OS කියන එක අපි දැන් දන්නවා. ඊට පස්සේ OA කියන එක අපිට ලියන්න පුළුවන් නේද? OA කියන එක ලියුවොත් එහෙනවා sin phi සමානයි NS බෙදීම OA. OA නෙමෙයි OS. හරිද? දැන් එන්න OS. හරිනේ. ඊට පස්සේ ඊළඟට අපි කරන්නේ දැන් මෙතන අපිට තියෙන්නේ OA නේ. අපි OA කියන එක මේ කරලා තියෙන මේ උඩ ස්ටෙප් එකමයි ඒක ඕනේ. ඒතකොට අපිට OA කියන එක ලියා ගන්න පුළුවන් නේද? මෙන්න මේ ත්‍රිකෝණය මෙතන මේක ඇත්තටම හයිපර්බෝලා වල ෆීචර්ස් වලින් මේ කියන්නේ හරිද මේකත් අපි ත්‍රිකෝණයක් විදිහට සලකනවා. එතකොට OA කියන එක අපිට ලියන්න පුළුවන් නේද? OS cos phi කියලා. OA සමානයි OS cos phi. හරිද? එතකොට ඊට පස්සේ දැන් මේකට ආදේශ කරොත් එහෙම SA සමානයි OS ධන OS cos phi සමානයි OS එක ධන cos phi සමානයි OS කියන එක මෙතනින් ගන්නවා B බෙදීම sin phi එක ධන cos phi. ඊට පස්සේ කරන්නේ මේ ඔක්කොම අර්ධ කොන වලින් ලියන්නේ නැහැ. ඊට පස්සේ කරන්නේ මේක මෙතෙන්ට ආදේශ කරනවා SA කියන එක. එතකොට ආදේශ කරාට පස්සේ එනවා මේක අර්ධ කොන වලින් ලියනවා. මේක තව සුළු කරන්න පුළුවන්. එතකොට එනවා B එක ධන 2යි cos වර්ග phi බෙදීම 2 ඍණ 1 බෙදීම 2යි sin phi බෙදීම 2 cos phi බෙදීම 2යි. හරිනේ. ඊට පස්සේ දැන් මේක සුළු කරොත් එහෙනම් මෙන්න මේ එකට මේ එක යනවා. මේ දෙකට මේ දෙක කැපිලා ගිහිල්ලා මේකට මේකක් ගිහිල්ලා SA කියන එක අපිට එනවා B බෙදීම tan theta කියලා. B බෙදීම නෙවෙයි B cot theta කියලා අපි ලියමු. B cot theta නෙවෙයි cos phi බෙදීම 2යි. හරිනේ. මේක එනවා. ඊට පස්සේ දැන් කරන්නේ මේක මෙතෙන්ට ආදේශ කරනවා. එකට. ඒකිනවා මේ ටික මකන්නම්.
එතකොට එන්නේ b වර්ග සමානයි sa වර්ග කියන එක ලියන්න පුළුවන් b වර්ග cot වර්ග θ phi බෙදීම 2යි ඍණ pb cot phi බෙදීම 2යි. දැන් b b එකක් යනවා. එතකොට දැන් මෙතන p කියන එක තියලා මම ඉතුරු ටික ඔක්කොම එක පැත්තකට ගන්නවා. p කියන එක උක්ත කරනවා. p cot phi බෙදීම 2 සමානයි b පොදුවර ගත්තොත් එහෙම cot වර්ග මම cot වර්ග බෙදීම 2 කියන එක කරලා ලියන්නම්. cos වර්ග phi බෙදීම 2 බෙදීම sin වර්ග phi බෙදීම 2 ඍණ 1. මේකනේ. මේකේ පොදු හරය ගත්තොත් එහෙම මම මෙතනම ගන්නම්. පොදු හරය ගත්තොත් එහෙම උඩට එනවා ඍණ sin වර්ග phi බෙදීම 2යි. හරිනේ. එතකොට cos වර්ග ඍණ sin වර්ග කියන්නේ cos 2යි θ. එතකොට එනවා p cot phi බෙදීම 2 සමානයි b cos phi බෙදීම sin වර්ග phi බෙදීම 2යි. දැන් මම මෙතන cot θ phi බෙදීම 2 කියන cot phi බෙදීම 2 කියන එක ලියා ගන්නම් sin cos වලින්. cos phi බෙදීම 2යි බෙදීම sin phi බෙදීම 2යි. එතකොට එන්නේ මේකට මෙතන එකක් යනවා. ඊට පස්සේ මම මේක යවනවා මේ පැත්තට. එතකොට p sin phi බෙදීම 2 cos phi බෙදීම 2 සමානයි b cos phi ට. මෙතන sin θ බෙදීම 2 cos θ බෙදීම 2 තියෙනවානේ. එතකොට දැන් මම මේක අර්ධ කෝණ වලින් ලියා ගන්න ඕන හින්දා දෙකෙන් ගුණ කරලා දෙකෙන් බෙදනවා. එතකොට එන්නේ 2යි sin θ cos θ කියන්නේ sin 2යි θ. ඒකින්ද මම ඒ ටික අතන කොනෙන් ලියන්නම් මේක එහෙම තියලා. p කියන එක තාම තියෙනවා. p කියන එක මම වෙනම ලකුණු කරන්නම්. හරිනේ. දැන් එතකොට මේක ලියුවොත් එහෙම මට එනවා p බෙදීම 2යි sin phi කියලා. එතකොට එන්නේ p බෙදීම 2යි p බෙදීම 2යි sin phi සමානයි cos phi ට. හරි. ඊට පස්සේ මෙතන b cos phi. ඊට පස්සේ දැන් කරන්නේ b යුක්ත කරනවා. එතකොට එන්නේ p බෙදීම 2යි tan phi සමානයි b ට. ඊට පස්සේ දැන් කරන්නේ මෙන්න මේකේ මෙන්න මේ කෝණ ටික වල සැලකුවොත් ඔයාලට සම්බන්ධයක් ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. සම්බන්ධයක් ගන්න පුළුවන් θ සමානයි phi ඍණ 2යි phi කියලා. හරිද? ඊට පස්සේ එතකොට මේකෙන් phi යුක්ත කරලා ගත්තොත් එහෙම ඒකලා මෙතෙන්ද මේ phi යුක්ත කරලා ඒක ආදේශ කරොත් එහෙනම් මෙතෙන්ද ඔයාලට tan θ කියලා කියන්න පුළුවන් p බෙදීම 2යි cot θ බෙදීම 2 කියලා. සමානයි b. හරි මෙතනින් කරේ phi කියන එක උක්ත කරා. ඒකල ඒක ආදේශ කරා මෙතෙන්. එතකොට එනවා cot θ බෙදීම 2ක් කියලා. දැන් කරන්නේ p කියන එක මෙතනින් ආදේශ කරනවා මෙතෙන්ද. එතකොට එන්නේ q1 q2 බෙදීම 4යි i epsilon naught භාගයක් m v වර්ගය බෙදීම දෙකක් නේ තියෙන්නේ. එතකොට ඒකත් ආයෙ යටට එනවා. එතකොට ඒකත් එනවා මෙතෙන්ද. cot θ බෙදීම 2 සමානයි b ට. හරිද? එතකොට මෙන්න මේක ලියන්න පුළුවන්. මම මෙන්න මේ කැලල k කියලා හඳුන්වන්නම්. චාලක ශක්තිය. එතකොට එනවා q1 q2 බෙදීම 8යි pi epsilon naught k cot θ බෙදීම 2 සමානයි b කියලා. හරිනේ. මේක තමයි අපි පෙන්වන්න ඕනේ. මේක තමයි ඉම්පැක්ට් පැරාමීටර් එක.
මේක මතක තියෙන්න වෙනවා. ඊට පස්සේ දැන් අරක ලියුවොත් එහෙම මේක අපි ලියන්නේ මෙහෙම. දැන් Q1 Q2 කියන එක අපි ලියන්නේ Z1 Z2 ඊවල වර්ගය බෙදීම 8යි පයි එප්සයිලන් නෝට් K cot θ බෙදීම 2යි සමානයි B. හරිනේ. මෙතන Z1 Z2 කියන්නේ හිතන්න මෙයා Z1 කියලා. මෙයා Z2 කියලා. ඒ කියන්නේ මේ එලිමන්ට් එකේ ඇටොමික් නම්බර් එක තමයි Z2. මේ එලිමන්ට් එකේ ඇටොමික් නම්බර් එක තමයි Z1. කියන ප්‍රෝටෝන ගන්න. ඒතකොට ඒ දෙක තමයි මෙතෙන්ට ආදේශ කරන්නේ. හරිද? මේ දෙක ආදේශ කරලා මේක සුළු කරාට පස්සේ එනවා ඉම්පැක්ට් පැරාමීටර් එක. ඒතකොට මේක තමයි ඉම්පැක්ට් පැරාමීටර් එක. මෙහෙම තමයි ගන්න. මේ ඩෙරිවේෂන් එක නම් මතක තියෙන්න වෙනවා. එතකොට ඉම්පැක්ට් පැරාමීටර් එක ගද්දි මේක හයිපර්බෝලා එකේ ප්‍රොපර්ටි එකක්. ඒක මතක තියාගන්න. එතකොට මේකේ ගොඩක් වෙලාවට ඇයි කියන එක කියන්නේ ඇයි මේකෙන් මේක කරන්නේ ඇයි මේකෙන් මේක කරන්නේ ඇයි කියන එක සමහර තැන්වල තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතකොට ඒවා නම් මතක තියාගන්න වෙනවා. ඉතින් ඒක නම් මැත්ස්. එතකොට මේ ඒකින්ද මේක අර හැමතිස්සෙම ඇයි මෙතනින් මෙතෙන්ට යන්නේ කියලා හිතන්නේ නැතුව මේ මෙහෙමයි කරන්න කියලා මතක තියාගන්න එක්සෑම් එකකින්ද. මෙහෙම හරි කොහොම හරි මේක මතක තියෙන්න වෙනවා. එතකොට මේක තමයි ඉම්පැක්ට් පැරාමීටර් එක. දැන් හිතන්න මෙහෙම හිතන්න තීටා කෝණයකින් දැන් මොකක් හරි ඇටම් එකක් ඇවිල්ලා يعني මොකක් හරි දෙයක් ඇටම් දෙයක් හැප්පිලා ඒක ඩිෆ්ලෙක්ට් වෙනවා කියලා හිතන්න තීටා කෝණයකින්. එතකොට අපිට කියනවා ඒ තීටා කෝණයකින් ඩිෆ්ලෙක්ට් වෙන මේ ප්‍රමාණය ෆ්‍රැක්ෂන් එක හොයන්න කියලා. හරිද? එතකොට ඒකට සූත්‍රයක් තියෙනවා F සමානයි I n t b වර්ගය කියලා. හරිද? ඒතකොට b කියන එක ලියන්න පුළුවන් නේද? I n t z1 z2 e වර්ගය බෙදීම 8යි පයි එප්සයිලන් නෝට් k cot එතෙන් දාන්න මෙන්න මේ තීටා බෙදීම 2. මෙන්න මේකේ වර්ගය. හරිනේ. මේකෙන් තමයි හොයන්නේ. හරිද? එතකොට මෙතන n කියන එක ගන්න මෙහෙමයි. n කියන්නේ හිතන්න ඉලෙක්ට්‍රෝන නම් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයනේ. එතකොට n කියන එක ගන්න මෙහෙම. දැන් මවුල දන්නවනේ. එතකොට අපිට මවුල ගණන ලියන්න පුළුවන්. මෙතන මම දැනට n වෙනකොට කැපිටල් n දාගන්නම් හේතුවකට. හිතන්න මවුල ගණන අපිට ලියන්න පුළුවන්. එයාගේ හම්බෙන ස්කන්ධය බෙදීම එයාගේ පරමාණුක ස්කන්ධය විදිහට. හරිද? මේක දන්නවනේ. එතකොට මේකම අපිට ලියන්න පුළුවන්. එයාගේ ඇටම්ස් ගණන බෙදීම ඇවගාඩ්‍රෝ නියතය. හරිද? දැන් එතකොට මෙතන n වෙනකොට අපිට දාන්න පුළුවන්. මෙන්න මේ n එක මකා ගන්නම්ම. මේ n වෙනකොට දාන්න පුළුවන් අපිට m na බෙදීම m. හරිද? දැන් නිකමට හිතන්න මෙතන කාබන් තියනවා කියලා. එතකොට කාබන් වල ඇටොමික් මෑස් එක 12යි. හරිද? එතකොට ඒ කියන්නේ ඇටොමික් මෑස් එක කියන්නේ මේකනේ. හිතන්න මට කාබන් ග්‍රෑම් 20ක් දීලා මගෙන් අහනවා ඒකේ තියෙන මොනවද? ඉලෙක්ට්‍රෝන කියන්නත් බෑ. අණු ගණන අහනවා. එතකොට ඒක කරන්නේ දැන් 12ක් නේ අපිට දෙන්නේ. මොනවද? ග්‍රෑම් දෙන්නේ 20ක්. එනකොට මෙයාගේ පරමාණුක ස්කන්ධය 12යිනේ. එතකොට කරන්නේ m වෙනකොට 20 දානවා. ඒ කියන්නේ අවගාඩ්‍රෝ නියතය. බෙදීම මෙයාගේ මොකද්ද පරමාණුක ස්කන්ධය 12යි. මේකෙන් තමයි ගන්නෙ මොකද්ද මෙයාගේ අණු ගණන. ඒතර ඔහොම තමයි n හොයන්නේ. හරිද? n හොයන්න ගණන් වල එනවා. ඒතර මෙහෙම හිතන්න. දැන් බැරි වෙලාවත් අපිට කියනවා මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය. හරිද? ඉලෙක්ට්‍රෝන ඝනත්වය අපෙන් අහුවොත් එහෙම ඒක කරන්න පුළුවන් මෙහෙම. ආයෙත් අර සූත්‍රෙම අර සම්බන්ධයෙන් මම ලියන්නම්. m බෙදීම m සමානයි n බෙදීම na නේ. එතකොට මේ පැත්තෙන් මම n උක්ත කරොත් එහෙම එනවා m බෙදීම m na කියලා. එතකොට අපෙන් අහන ඉලෙක්ට්‍රෝන ඝනත්වය නම් දෙපැත්තම v වලින් බෙදන්න ඕනේ. එතකොට v වලින් බෙදුවොත් m බෙදීම v කියන්නේ මොකද්ද? m බෙදීම v කියන්නේ ඝනත්වය. හරිද? එතකොට m බෙදීම v සමානයි ρ na බෙදීම m. හරිද?
මෙහෙම තමයි ඕක එන්නේ. එතකොට මේ දෙකම ප්‍රශ්න වල අහු වෙනවා. එතකොට n හොයන්නේ ඔහොම. ඒක මතක තියාගන්න. එතකොට මේක නම් කරන්න තියෙන්නේ කෙලින්ම ආදේශ කරන්න තියෙන්නේ. හරිද? එතකොට දැන් බැරි වෙලාවත් අහන්න මෙන්න මේ තීටා කෝණයකින් වදින්න පුළුවන් probability එක අපෙන් අහනවා කියලා. එතකොට probability එක හද්දි කරන්නේ මේක අවකලනය කරනවා. df සමානයි nt b වර්ගය dv. මේක b විශයෙන් අවකලනය කරනවා. හරිද? දෙපැත්තම අවකලනය කරාට පස්සේ තමා මේ අපිට probability එක ගන්න පුළුවන්. එතකොට ඔහොම තමා මේ මෙන්න මේ fraction එක හොයන්නේ. fraction එකෙන් නම් එන්නේ fraction එකේ probability එක විතරයි.